නමෝ බුද්ධාය. මාගේ ලෝතුරා අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා. සසර දුකින් අත් මිදෙන්න වෙහෙසෙන අප කාටත් ඒ උතුම් නිවන අවබෝධ කරගන්න ප්‍රධාන මාර්ග තුනක් බුදුදහමේ පෙන්වා දීලා තිනවා. ඒ තමයි තුන්තරා බෝධිය. පින්වතුනි, මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න ඒ උතුම් බුදුරජාණන් වහන්සේලා සහ රහතන් වහන්සේලා කළ ඒ අසිරිමත් කැපවීම සහ පාරමිතා පූර්ණය පිළිබඳවයි අපි අද මේ වීඩියෝවෙන් සාකච්ඡා කරන්නේ. සැබවින්ම සසර දුක කෙලවර කර නිවන් දකින්න නම් අපිට මේ බෝධි තුනෙන් එකකටපත් වෙන්නම වෙනවා. ඒ තමයි ලෞතුරා සම්මා සම්බුද්ධත්වය, පසේ බුද්ධත්වය සහ ශ්‍රාවක බෝධිය හෙවත් රහත් භාවය. අපි මේ දීර්ඝ විග්‍රහයේදී මුලින්ම විමසා බලමු ලොව උසස්ම පදවිය වන ලෞතුරා බුදු පදවියකට පත්වෙන්නේ කොහොමද කියලා. ලෞතුරා බුද්ධත්වය ලැබීමේ මහා ගමන ප්‍රධාන ආකාර තුනකට බෙදෙනවා. ප්‍රඥාව මූලික කරගත් ප්‍රඥාධික බුදුවරු, ශ්‍රද්ධාව මූලික කරගත් ශ්‍රද්ධාධික බුදුවරු සහ වීර්ය මූලික කරගත් වීර්යාධික බුදුවරු විදිහට. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අයිති වෙන්නේ ප්‍රඥාධික බුදුවරුන්ගේ ගොඩටයි. උන්වහන්සේලා නියත විවරණ ලැබුවට පස්සේ අසංඛ්‍ය කල්ප 4ක් සහ කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න ඕනේ. ශ්‍රද්ධාධික බුදුවරු අසංඛ්‍ය 8ක් සහ කල්ප ලක්ෂයක්ද, වීර්යාධික බුදුවරු අසංඛ්‍ය 16ක් සහ කල්ප ලක්ෂයක්ද පෙරම් පුරනවා. ඊළඟට අපි බලමු මේ හැම බුදුරජාණන් වහන්සේ නමකටම පොදු වූ අනිවාර්ය කාල සීමාවන් මොනවාද කියලා. පළවෙනි මනෝ ප්‍රනිධානය. ඒ කියන්නේ සිතින් විතරක් බුද්ධත්වය ප්‍රාර්ථනා කරපු කාලයයි. අපේ බෝසතාණන් වහන්සේ අසංඛ්‍ය කල්ප 7ක් පුරාවට මෙහෙම සිතින් පෙරම් පිරුවා. මතක් කරන්න අර මෑණියන් කරමත තියාගෙන මහා මුහුදේ පීනපු අවස්ථාව. අන්න එදා තමයි බුදු වීමේ පළමු සිතුවිල්ල සිතේ පහළ වුණේ. මේ අසංඛ්‍ය 7 කාලය ඇතුළත උන්වහන්සේට බුදුරජාණන් වහන්සේලා 1,25,000ක් සම්මුඛ වුණා. ඊළඟට එන්නේ වාක් ප්‍රනිධානය. ඒ කියන්නේ වචනයෙන් බුද්ධත්වය ප්‍රකාශ කරපු කාලයයි. මේ සඳහා අසංඛ්‍ය කල්ප 9ක් ගත වෙනවා. මේ කාලය ඇතුළත බුදුරජාණන් වහන්සේලා 3,87,000ක් හමුවේ උන්වහන්සේ තමන් බුදු වෙනවා කියලා වචනයෙන් අධිෂ්ඨාන කළා. ඒ කියන්නේ පින්වතුනි, මනෝ ප්‍රනිධාන සහ වාක් ප්‍රනිධාන කාලය ඇතුළත පමණක් අපේ මහා බෝසතාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේලා 5,12,000ක් සම්මුඛ වෙලා තියෙනවා. නියත විවරණ ලැබූ පසු මුණගැසුණු බුදුරජාණන් වහන්සේලා 24 නමත් සමග බුදු පදවිය දක්වා වූ මුළු ගමනේදී බුදුරජාණන් වහන්සේලා 5,12,024 නමක් සම්මුඛ වී තිබෙනවා. ඉන් පසුව අපි විමසා බලමු බෝධිසත්වයෙකුට ස්ථීරවම බුදු වෙනවා කියලා නියත විවරණයක් ලැබෙන්න නම් සම්පූර්ණ වෙන්න ඕන කරුණු මොනවාද කියලා. ඒකට කරුණු 8ක් සම්පූර්ණ වෙන්න ඕනේ. අපි ඒකට කියන්නේ අෂ්ට සමෝධානය කියලා. සුමේද තාපසයා විදිහට දීපංකර බුදුරජාණන් වහන්සේ පාමුල මඩේ සැතපීලා ඉන්නකොට අපේ බෝසතුන් තුල මේ කරුණු 8ම තිබුණා. ඒ කියන්නේ මිනිසෙක් වීම, පිරිමියෙක් වීම, ඒ ආත්මයේදීම රහත් වෙන්න පුදුවන් තරම් පාරමිතා බලය තියෙන්න ඕනේ. ඒ වගේම ජීවමාන බුදුරජාණන් වහන්සේ නමක් ඉස්සරහා ඉන්න ඕනේ, පැවිදිව ඉන්න ඕනේ, ධාන බලය තියෙන්න ඕනේ, ජීවිත පූජා කරන පරිත්‍යාගය සහ බුදු වෙන්න තියෙන බලවත් ආසාව මේ 8ට අයිති වෙනවා. නමුත් මෙතනදී අපි ඊටමත් හොඳින් මතක තබාගත යුතු විශේෂ කරුණක් තියෙනවා. ඒ තමයි නියත විවරණයක් ලැබෙන තුරු මේ බුද්ධත්වයේ ගමන ඊටමත් අවිනිශ්චිතයි කියන එක. නියත විවරණ නොලැබූ බෝධිසත්වයන් වහන්සේලා සසරේ යන ගමනේදී සමහර විට අකුසල් කරලා අපාගත වීමට පවා ඉඩ තියෙනවා.
අනාගතයේ පසේ බුදු වීමට පෙරම් පුරන දේවදත්ත තෙරුන් බුදුරජාණන් වහන්සේට ලේ සැලවීම වැනි මහා පාප කර්ම නිසා අද අවීචි මහා නිරයේ දුක් විඳිනවා. බලන්න සසරේ බියකරු බව. නියත විවරණයක් ලැබෙනතුරු සතර අපායෙන් නිශ්චිත නිදහසක් නැහැ. නමුත් නියත විවරණ ලැබුපසු උන්වහන්සේලා කිසිම දිනක අතිශය දුක්ඛිත අපායන් වල උපදින්නේ නැහැ. අන්ධ බිහිරි හෝ කුෂ්ඨරෝගී වෙලා උපදින්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටික වෙන්නේ නැහැ. සැබෑ නියත බෝධිසත්ව උත්තමයෙක් වෙන්නේ එතෙන් සිටයි. දැන් අපි බලමු මේ උතුම් විමුක්ති මාර්ගවලදී පාරමිතා පිරිය යුතු ආකාරයන් කොහොමද කියලා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් වීමට නම් පාරමිතා, උපපාරමිතා සහ පරමත්ත පාරමිතා ලෙස ආකාර 3කින් පාරමිතා සම්පූර්ණ කරන්න ඕනේ. බාහිර වස්තුන් පරිත්‍යාගය පාරමිතාවයි, ශරීරයේ අවයව පරිත්‍යාගය උපපාරමිතාවයි, තමන්ගේ ජීවිතයම පරිත්‍යාග කිරීම පරමත්ත පාරමිතාවයි. පසේ බුදුරජාණන් වහන්සේලා පාරමිතා සහ උපපාරමිතා ලෙස ආකාර 20කින් පාරමිතා පුරනවා. ඒ වගේම ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින රහතන් වහන්සේලා දස පාරමිතාවන් සම්පූර්ණ කළ යුතුයමයි. මේ කැපකිරීමේ ප්‍රමාණය අනුව තමයි අවබෝධ කරගන්නා ධර්මයේ ගැඹුර තීරණය වෙන්නේ. දැන් අපි බලමු එක් කල්පයකදී බුදුරජාණන් වහන්සේලා 15 වන සංඛ්‍යාව අනුව කල්ප බෙදෙන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ මිනිස් ආයුෂ අවුරුදු 100ත් ලක්ෂයත් අතර තියෙන කාලයක විතරයි. මෙහිදී තවත් විශේෂ කරුණක් තියෙනවා. සක්වලවල් කෝටි ලක්ෂයකින් සමන්විත මේ මහා ත්‍රිසහස්‍රී ලෝක ධාතුව තුලම එකම කාලයක ලෞතුරා බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා 15 වන සංඛ්‍යාව අනුව කල්ප වර්ග 5ක් තියෙනවා. සාර, මණ්ඩ, වර, සාරමණ්ඩ සහ භද්‍ර කල්පය කියලා. එක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ සාර කල්පයක, දෙන්නෙක් මණ්ඩ කල්පයක, තුන් දෙනෙක් වර කල්පයක, 4 දෙනෙක් සාරමණ්ඩ කල්පයක. අපේ වාසනාවට අපි ඉන්නේ බුදුරජාණන් වහන්සේලා 5 දෙනෙක් පහළ වෙන මහා භද්‍ර කල්පයක. දෙනට 4 දෙනෙක් පහළ වෙලා ඉවරයි. ගෞතම බුදුරජාණන් වහන්සේ තමයි 4 වෙනියා. මීළඟට පහළ වෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. ලෝතුරා සම්මා සම්බුද්ධත්වය ගැන විමසා බැලුවා වගේම අපි දැන් බලමු දෙවනි මාර්ගය වන පසේ බුද්ධත්වය කියන්නේ මොකක්ද කියලා. පසේ බුදුරජාණන් වහන්සේලා අසංඛ්‍ය කල්ප 2ක් සහ කල්ප ලක්ෂයක් පෙරම් පුරනවා. ලෝතුරා බුදුවරුන් වගේ නෙවෙයි. පසේ බුදුරජාණන් වහන්සේලා එකම කාලයක සිය ගණනින් වුවත් පහළ වෙන්න පුළුවන්. උන්වහන්සේලා පහළ වෙන්නේ ලෝකෙ කිසිම බුදු සසුනක් නැති බුද්ධ ශූන්‍ය කාලවලදී විතරයි. පසේ බුදුරජාණන් වහන්සේලාගේ විශේෂත්වය තමයි උන්වහන්සේලා කගවේනාගේ අගක් වගේ තනිවම හැසිරෙනවා කියන එක. ඒකට තමයි කග්ග විසාන කප්පෝ කියන්නේ. උන්වහන්සේලා ධර්ම දේශනා නොකලාට තමන්ගේ ශීලය සහ ශාන්ත ඉරියව් වලින් අන් අයව නෙක්ඛම්මයට යොමු කරනවා. පසේ බුදුරජාණන් වහන්සේලා තනිවම සසරේ අනිත්‍ය බව වටහාගෙන උදාන ගාථා ප්‍රකාශ කරනවා. මජ්ක්‍ධිම නිකායේ ඉසිගිලි සූත්‍රයේ සඳහන් වෙනවා රජගහ නුවර ඉසිගිලි පර්වතයේ පසේ බුදුරජාණන් වහන්සේලා 500ක් වැඩ සිටි බව. පසේ බුද්ධත්වය ගැන කතා කළා වගේම අපි දැන් අවධානය යොමු කරමු තුන්වෙනි මාර්ගය වන ශ්‍රාවක බෝධිය හෙවත් රහත් භාවය ගැන. බුදුරජාණන් වහන්සේ නමකගෙන් බණ අහලා රහත් වෙන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. මෙතනදී පාරමිතා පුරන කාලයන් මට්ටම් 3කට බෙදෙනවා. අග්‍ර ශ්‍රාවක পদවිය ලැබූ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ඒ වෙනුවෙන්
අසංඛ්‍ය එකක් සහ කල්පලක්ෂයක් පෙරම් පිරුවා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඒ උතුම් පදවිය වෙනුවෙන් කල්පලක්ෂයක් පෙරම් පිරුවා. සාමාන්‍ය ශ්‍රාවක පදවිය කියන්නේ අපිටත් උත්සාහ කරන්න පුළුවන් මාර්ගයයි. ඒ සඳහා පාරමිතා පුරලා උපනිශ්‍රය සම්පත් හදාගෙන තිබීම අත්‍යවශ්‍යයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ මුළු ලෝකේම අඳුර නැති කරන මහා හිරු මඩලක් වගේ. පසේ බුදුරජාණන් වහන්සේ කියන්නේ නිහඬව ලොවට සිසිලස දෙන පුන්සඳ මඩලක් වගේ. අපේ රහතන් වහන්සේලා කියන්නේ ඒ හිරුගෙන් ආලෝකය අරගෙන අහසේ බබලන තරු පන්තියක් වගේ. මේ කොයි විදිහට ගියත් ලැබෙන නිවන් සුවය එකමයි. අපේ බුදුරජාණන් වහන්සේ 5,12,024ක් බුදුරජාණන් වහන්සේලා ඉස්සරහා ඒ තරම් දුක් විඳී අපේ විමුක්තිය වෙනුවෙන්මයි. ඒ නිසා පමා නොවී අපිත් නිවන් මගට පිවිසෙමු. පින්වතුනි, දැන් ඔබම මොහොතක් සිතා බලන්න. මේ සාගරයක් වැනි සසරින් එතෙර වීමට ඔබ තෝරාගන්නේ කුමන බෝධියද? කුමන මාර්ගයකින් හෝ සසර දුක කෙලවර කිරීමයි වැදගත් වෙන්නේ. මෙවැනි වටිනා ධර්ම කරුණු තව දුරටත් දැන ගැනීමට කල්යාණ මිත්‍රයා නාලිකාව සමග දිගටම රැඳී සිටින්න. තෙරුවන් සරණයි.